වන්නේ Photoshop වල පළවෙනි lessons එකේ විදිහට Photoshop interface එක පිළිබඳව. එතකොට අද දවසේ අපි Photoshop එක start කරන ආකාරය, ඒ වගේම interaction එක, ඒ වගේම Photoshop වල workplace එක customize කරගන්නේ කොහොමද, interface එක කොහොමද හඳුනාගන්නේ කියන ටික අපි කතා කරනවා දවසේ. එහෙමනම් අපි Photoshop open කරගමු ආදිනිදුවේ පුතේ. මම මෙතනදී Photoshop 2020 open කරගන්නවා. ආදරණීය දුවේපුතේ, දැන් අපි මේ දකින්න තියෙන Photoshop open කරගත්තාන් පස්සේ අපිට ලැබෙන interface එක. එතකොට මෙන්න මේ interface එක තුල අපිට තියෙනවා මෙන්න මෙතනදී අපිට දකින්න තියෙනවා file, edit, image, layer, type, select, filter, 3D view, windows, help කියලා මෙන්න මේ ටික කියන අපි menu bar. ඊට අමතරව මෙන්න මේ වෙත්තේ home එකේ create new open කියලා තියෙනවා. create new කියන්නේ අපිට අවශ්‍ය වැඩ කටයුත්තක් කර ගැනීම සඳහා අවශ්‍ය අලුත් ආර්ට්බෝඩ් එකක් නැත්නම් පේජ් එකක් ලබා ගැනීම සිද්ධ කර ගන්න පුළුවන්. ඊට පස්සේ open කියන්නේ අපි කලින් save කරගත්ත දෙයක්, කරපු දෙයක් save කරගත්ත දෙයක් open කරගන්න අවස්ථාව. මෙතනදී මම create new කියලා ගන්නවා. මම අලුතෙන් document එකක් create කරගන්නවා. මෙතනදී මම photo කියන එකට ගිහිල්ලා මම landscape 6R එකක් 4R එකක් මම create කරගන්නවා. එතකොට මෙන්න අපිට දැන් අපේ Photoshop workplace එක දකින්න පුළුවන්. අපි පොඩ්ඩක් presentation එක පැත්තට යමු. මෙන්න මේක පොඩ්ඩක් හඳුනා ගන්න ඉස්සරලා. එතකොට මෙන්න අපිට දකින්න තියෙන වලට පේනවා ඇති මේ තියෙන්නේ Photoshop වල work interface එක. එතකොට මෙතන මේ interface එකේ මෙන්න මේ පැත්තේ අපිට මේ පැත්තෙන් දකින්න තියෙන්නේ tool panel එක. මේ tool panel එක කියන්නේ තාමත් අතිශයින් අපිට වැදගත් කොටසක්. ඒ වගේම අපි හොඳට මතක තියාගත්තු මේ tools වලින් මොනවද වෙන්නේ, මේ tools වලින් හරියට මොකද්ද කරන්නේ, මේ පිළිබඳව පුළුල් අවබෝධයක් අපිට ලබා ගන්න ඕන. ඉතින් මම මේ tools එකින් එක සරලව ඔයාලට කියලා දෙනවා හදන්නේ පුතේ. ඔයාලට හිංසරේ ඔයාලට පුළුවන් අයුරින් මේක අධ්‍යයනය කරන්න. එතකොට යම් ගැටලුවක් ආවොත් ඒක මට WhatsApp ඕනම ආකාරයකින් කෝල් එකක් දීලා හරි ඔයාලට අහලා දැනගන්න පුළුවන්. එතකොට මෙන්න මේ tool panel එක තුල අපි tools ගණනාවක් තියෙනවා. අපි මේ tools panel එක බැලුවොත් එහෙම අපිට මේ තියෙන්නේ අපිට tools අපිට Photoshop tools තියෙනවා. ගණනාවක් තියෙනවා. ඔයාලා පේනවා ඇති. විශාල ප්‍රමාණයක් tools තියෙනවා. ඉතින් මේ tools ටික අපි ඉගෙන ගන්න ඕනේ. එතකොට මේ tools වලින් අපි මොනවද කරන්නේ? මේ tools වලින් මොනවද වෙන්නේ කියන එක ඉදිරියේදී කතා කරමු. එහෙනම් අපේ interface එක තුල අපි දැක්කා අපිට tool panel එකක් තියෙනවා. එතකොට මේ tools panel එක තුල පස්සේ ගත්තාම අපිට තියෙනවා ඊළඟට මෙන්න මෙතන තියෙනවා මේ තියෙන්නේ අපි document එක save කරලා තියෙන නාම. නැත්නම් document window එක තමයි මේ දකින්න තියෙන්නේ. ඒ වගේම නාම ඊට පස්සේ මේ document එකේ තියෙන color mode එක RGB color mode එක මෙතනදී පෙන්නනවා. ඉතින් මෙන්න මේ වගේ අපිට details ටිකක් මෙතන පෙන්නනවා. මේකට කියන අපි document windows කියලා. document windows. ඊට පස්සේ තියෙනවා option control panel. option bar නැත්නම් control panel. මෙන්න මේ option control bar එක තුල අපිට වැඩ කටයුතු රාශියක් කරන්න දෙනවා. ඒකේ tools වලට අපිට මේ option bar එක වෙනස් වෙනවා.
ඊට පස්සේ තියෙනවා මෙන්න මෙතන තියෙනවා menu bar එක. මෙන්න මේක තුල අපිට දැවැන්ත කමාන්ඩ් වගේක් තියෙනවා ඉගෙන ගන්න. එතකොට අපි මේවා එකින් එක ස්ටෙප් ඉගෙන ගන්න. ඊට පස්සේ තියෙනවා මෙන්න මේ පැත්තේ අපි සුපුරුදු Photoshop වල දකින්න පුළුවන් මෙන්න මේ සයිඩ් එකෙන් අපිට තියෙනවා panels. ඒ කියන්නේ අපිට විවිධ දේවල් කරන්න අවශ්‍ය විවිධ panels තියෙනවා. ඉතින් මේ panels ගත්තාම අපි මේ panels ගන්නව දකින්න පුළුවන්. ඒ panels වලින් අපිට කරන කටයුතු එකින් එක වෙනස් වෙනවා. එතකොට මෙන්න මේ panels ගත්තාම menu bar අපිට panels වලට ගියොත් එහෙනම් panels ගත්තොත් එහෙනම් මෙන්න මේ විදිහට අපිට panels බලා ගන්න පුළුවන්. අපි යමු දැන් Photoshop වලට. ඔයාලා දැන් දකින්නේ Photoshop open වෙලා තියෙන අවස්ථාව. එතකොට මෙන්න මේ Photoshop වල මෙන්න මේ පැත්තෙන් අපි වෙන මෙතන tools bar එක අපි දකින tools panels එක. මෙන්න මේ tools panel එක ගත්තාම අපිට tools panel එක තුල අපිට tools ගන්නවක් දකින්න පුළුවන්. ඉතින් මේ tools යම් කිසි tool එකක් hide වෙලා පෙන්නනවා නම් අපිට තියෙනවා මෙන්න මෙතන edit toolbar වල ගියාම අපිට තියෙන tools ගණනාවක් බලා ගන්න පුළුවන්. මේ tools හැම එකක්ම අපිට බලා ගන්න පුළුවන් විදිහට මම tools panel එකට ආපුවම පස්සේ tools panel එක කොහොමද හැසිරෙන්නේ, tools panel එකේ tools හදාගන්නේ කොහොමද, tools නැති tools හොයාගන්නේ කොහොමද, shortcut මෙන්න මේ දේවල් මම කතා කරනවා එකින් එක. එතකොට වෙන tools panel එක මෙන්න අපි අර ඉස්සලා කතා කර document අපිට තිබ්බා document window එක. එතකොට document window එක අපිට මෙතනදී බලා ගන්න පුළුවන්. document window එක බලා ගන්න පුළුවන්. ඊට පස්සේ අපිට තියෙනවා මෙන්න මෙතන තියෙනවා option bar නැත්නම් control bar. අපි යම් කිසි tool එකක් ගත්තාම ඔයාලට පේනවා ඇති මේකේ එකින් එක වෙනස් වෙනවා මේවා. මේ option bar එක එකින් එක tools අනුව වෙනස් වීමක් සිද්ධ වෙනවා. ඒ tools අදාළ option bar එක අපිට දකින්න පුළුවන්. ඒ වගේම control. ඊට පස්සේ මෙතන තියෙනවා menu bar ටික. මේ තියෙන menu bar. මේ menu bar ගත්තාම file, new, open, මෙන්න මේ save as, ඒ වගේම edit එක තුල අපිට command ගන්නවක් තියෙනවා. ඉතින් මම මේක එකින් එක අපි කතා කරනවා. ඊට පස්සේ image එකට ගියාම color adjustment, color වෙනස් කරන්න, මේ black and white කරන්න, grayscale color mode වෙනස් කරන්න. එතකොට මෙන්න මේ වගේ අපිට filter කතන්දර ගොඩක් තියෙනවා. අද මිදුවේ පුතේ මේවා එකින් එක අපි ඉගෙන ගමු. ඉතින් අද දවසේ අපි කතා කරන්නේ මේ interface එක හඳුනා ගැනීම සඳහා අපි වැඩ කටයුතු කරන workplace එක හදා ගැනීම. එතකොට අපි panels ඊට පස්සේ අපිට වැදගත් panels තියෙනවා. මෙන්න මේ windows වලට ගියාම මේ දකින්න සියලුම දේවල් panels. එතකොට මේ එකක් ක්ලික් කරොත් channel channel කියන panel එක එනවා. windows action කියන panel එක, මේක අතිශයින් වැදගත් panel එකක් අපිට ඉස්සරහට වැඩ කරද්දී. ඊට පස්සේ character, ඊට පස්සේ layers, ඊට පස්සේ paragraph, මෙන්න මේ අවශ්‍ය styles, මෙන්න මේ ඕනම panel එකක් අපිට තියෙන්නේ මෙන්න මේ Windows එක තුළ. එතකොට මේ panels ගත්තාම මේ panels අපිට අවශ්‍ය ඕනම ආකාරයට ඕනම තැනකට රැගෙන ගොස් අවශ්‍ය ආකාරයට customize කරගන්න පුළුවන්. ඒ නිසා ඔයාලා අද නිදුවේ පුතේ ඔයාලා මේ customize කර ගැනීම අවශ්‍ය විදිහට කරගන්න. එතකොට මේ interface එක තුළ අපිට දකින්න තියෙන ප්‍රධාන කරුණු ටික මේ ටික තමයි අද නිදුවේ පුතේ. ඉතින් අපිට මෙන්න මේ panels, ඊට පස්සේ tools bar, property bar එක, නැත්නම් option bar එක, menu bar, මේ සියල්ලත් එක්කම තමයි අපිට Photoshop වල මේ වැඩ කටයුතු කරන්න. ඉතින් මේක ඉගෙන ගත්තාන් පස්සේ මේ panels අපිට මොනවද කියන එක එකින් එක අපි කතා කරන්න යනවා ඉස්සරහට. එතකොට මේ වගේ අපිට ලොකු නිර්මාණ කරගැනීමේ හැකියාවක් තියෙනවා. ඒ නිසා අපි මේ නිර්මාණ කටයුතු වලට මේක අපිට ප්‍රබල ලෙස මේ ඉන්ටර්ෆේස් එක සහ පැනල්ස් හැසිරීම පිළිබඳව අපි
අවබෝධයක් තිබුත් අපිට ඒක පහසුවෙන් කරගැනීමේ හැකියාවක් තියෙනවා. නිසා මේ ඉන්ටර්ෆේස් එක හොඳට අවබෝධ කරගන්න. ඒතකොට අපි මේ ඉන්ටර්ෆේස් එක අවශ්‍ය ආකාරයට අපි වෙනස් කරමු. ඊට පස්සේ අපි යන්නේ ආදෙන් දුවපතේ අපිට එකිනෙක වැඩ සඳහා අපිට ඉන්ටර්ෆේස් එක සකස් කරගන්න නැත්නම් මේක වර්ක් පේස් එක අපිට හදාගන්න. මෙන්න මෙතනදී ෆොටෝග්‍රැෆි කියලා තියෙනවා අපිට. ෆොටෝග්‍රැෆි කියන එකට අහපුවාම ෆොටෝග්‍රැෆි වලට අදාළ වර්ක් ප්ලේස් එකක් අපිට ලැබෙනවා. ඒ වගේම වින්ඩෝස් වලට ගියාම වර්ක් ප්ලේස් වලට යන්න මේකේ තියෙනවා පේන්ටිං. ඔන්න පේන්ටිං කියපුවාම අපිට මේක වෙනස් වෙනවා. ඊට පස්සේ වින්ඩෝස් වර්ක් ප්ලේස් ඊට පස්සේ දැන් මම වර්ක් ප්ලේස් එකක් හදාගන්න යන්නේ. අපි බලමු අලුතෙන් වර්ක් ප්ලේස් එකක් කොහොමද නිර්මාණය කරගන්නේ කියලා. එතකොට මම මේකෙදී මම කතා කරන්න යන්නේ වර්ක් ප්ලේස් එක හදාගන්න යන්නේ. මම ඇත්තටම මගේ වැඩිපුරම මම භාවිතා කරන්නේ හැකියාව වශයෙන් කරන්නේ මම ටෙක්ස්ටයිල් ඩිසයිනින්. ඉතින් මේ ටෙක්ස්ටයිල් ඩිසයින් කරන්න අවශ්‍ය වර්ක් ප්ලේස් එකක් හදාගන්නයි මම යන්නේ. ඉතින් මට මේ වර්ක් ප්ලේස් එක තුල මට හදාගැනීමේදී මට මේ අවශ්‍ය වෙන්නේ ඉතාමත් සුළු පැනල් ටිකක් සහ පැනල්ස් ටිකක් සහ ටූල්ස් ටිකක් සහ පැනල්ස් ටිකක්. ඉතින් මම මේකට මම වැඩ කරන එකිනෙක වැඩේට අනුව මම ටූල්ස් ටික හදා ගන්නවා. එතකොට ඇත්තටම මට මේ ටූල්ස් වලින් අවශ්‍ය ටූල්ස් තියෙන්නේ ඉතාමත් සීමිත ටූල්ස් ප්‍රමාණයක් ටෙක්ස්ටයිල් ඩිසයින්. දැනට මම ටූල්ස් අයින් කරගැනීමේ දේවල් කරන්නේ නැහැ. මම මෙන්න මේ අනෙක් ටික මම ඇඩ්ජස්ට්මන්ට් කරගන්නවා අවශ්‍ය විදියට. ඕනනම් ටූල්ස් අපිට ඉවත් කරගැනීමේ හැකියාවක් තියෙනවා. මෙතනින් අවශ්‍ය ටූල්ස් විතරක් තබාගෙන මම ටූල්ස් පැනල් එකට ආවම පස්සේ මම ටූල්ස් පැනල් එක තුලදී මේක කතා කරන්න හදාගන්න ඉදිරියට. එහෙනම් මට අවශ්‍ය වෙනවා මගේ ටෙක්ස්ටයිල් ඩිසයින් මට අවශ්‍යයි channel අවශ්‍යයි. ඔන්න channel කියන පැනල් එක ගන්නවා. ඊට පස්සේ මට අවශ්‍යයි layers කියන අනිවාර්යෙන් Photoshop වල වැඩ කරනවා අපිට layers panel එක අනිවාර්යෙන් අවශ්‍යයි. එතකොට layer panel එක ගන්නවා. මම panel 3ක් ගත්තම panel 2ක් ගත්තා. මට paragraph අවශ්‍ය නැහැ. මම paragraph එක close කරනවා මේ අවස්ථාවේදී. ආයෙ මට අවශ්‍යයි Windows action. මොකද මම මගේ වැඩ කටයුතු වල සමහරකට action හදාගෙන තියෙනවා. ඒ වගේම history මෙන්න මේ පැනල්ස් ටික මට දැනට අවශ්‍ය ඇති. මොකද මගේ වැඩ කටයුතු කරගන්න සඳහා. ඒතකොට මම මේ පැනල්ස් ටික මම මෙන්න මේ විදිහට මූව් කරලා මම මේක ගෙනත් දානවා මෙන්න මේක ඇතුළට channel එක ඇතුළට. ඊට පස්සේ history එකක් දානවා මෙන්න මෙතනට මූව් කරන්න ගෙන. එතකොට ඔක highlight කරලා මේක ඇතුළට වෙනවා. ඊට පස්සේ action ඔන්න ඔය විදිහට අපිට පැනල්ස් ටික බලා ගන්න පුළුවන්. දැන් මෙන්න මේක දැන් මම Windows වලට ගිහිල්ලා work place වලට ගිහිල්ලා new work place කියලා දෙනවා. new work place එකට මේකට දෙනවා මම textile ඊට පස්සේ keyboard shortcut එක කොහොමද අපිට හදා ගන්න පුළුවන්. මම මෙතන keyboard shortcut එක පාවිච්චි කරන්නේ. හරි මෙතනදී මොනවද අපිට අවශ්‍ය නම් panel location will be saved the workplace. keyboard shortcut menus toolbar මේක මම apply කරගන්නවා save කරගන්නවා. දැන් මම workplace වලට ගිහිල්ලා මම photography කියන එකට යනවා. ඔන්න photography වලට අදාළ workplace එක මට වෙනස් වෙනවා. බලන්න මේ tools panel එක පවා වෙනස් වෙනවා මෙතනදී හදලා තියෙනවා. දැන් මට අවශ්‍යයි මගේ workplace එකට යන්න මම යනවා textile කියන එකට. ඔන්න මම textile වලට මාරුණා. මෙන්න මේ විදිහට අපිට පුළුවන් work place එකක් හදාගන්න. ඒ වගේම අපිට පුළුවන් මේ හදපු work place එකක් delete කරලා දාන්න. මෙන්න මෙතන තියෙනවා delete work place කියලා. මෙතනදී මතක තියාගන්න delete කරන්න අපි වෙන එකට මාරු වෙලා ඉන්නවා. ඒකෙන් අපි delete කරන්න බෑ. එතකොට දැන් මම delete කරන්න යන්නේ textile කියන
work place එක මෙතන select කරන්න පුළුවන් අපිට delete කරන්න ඕන එක panel එක තුලින් එහෙනම් delete දෙනවා yes කරනවා okay අද මේ දේවපතේ ඔන්න අපි අද දවසේ අපේ work place එක සාදා ගැනීම සහ කොහොමද මේ panels ටික නැත්නම් interface එකේ තියෙන දේවල් ටික අපි හඳුනාගත්තා ඊටාම සරලව මම හිතන්නේ තව අපිට ඉස්සරහට වැඩ කටයුතු කරන්න යද්දි මේකේ තව මේ color changing work place එක වෙනස් කර ගැනීම විවිධ අවස්ථා විවිධ දේවල් විදිහට වෙනස් කරන්න පුළුවන් ආදෙන්නේ දුවේ පුතේ දැනට මේ ටික හඳුනා ගැනීම ප්‍රමාණවත් ඔයාලට මොකද මම මේ පාඨමාලාව කරගෙන යන්නේ පාසල් පද්ධතියේ ඉන්න ආදරණීය දුවා කුඩා ආදරණීය දුවා දරුවන් වෙනුවෙන් මේක ඒ නිසා මම සරලව හිමින් යන පාඨමාලාවක් මේක. එතකොට මෙන්න මේක නිසා මම ලොකුවට මේක විග්‍රහ කරමින් යන්නේ. ඔයාලා දැනට අවශ්‍ය දේවල් ටික අවබෝධ කරගන්න. එතකොට අපි එකින් එක ස්ටෙප් යනකොට පාඨමාලාව පිළිවෙලට යනකොට ඔයාලට ටිකක් ඇඩ්වාන්ස් මට්ටමට එනකොට මේක හොඳට අවබෝධ වෙයි. එතකොට මේක මාස 6ක් පුරාවට මම ඔයාලත් එක්ක මේ පාඨමාලාව කරගෙන යනවා. එතකොට මෙන්න මේක තුලින් ඔයාලට යම්කිසි අනාගතයේ රැකියාවකට අවශ්‍ය ස්කිල් එකක් ඩෙවලොප් කර ගැනීමට හැකියාවක් ලැබෙයි කියලා මම විශ්වාස කරනවා. ඉතින් ආදරණීය දුවේ පුතේ මගේ මේ YouTube channel එකත් එක්ක එකතු වෙලා ඔයාලට අවශ්‍ය මේ දැනුම ලබා ගන්න. එතකොට මේක හරහා මම ඉදිරියේදී පැහැදිලි කරන්නම් ඔයාලට අපි මේ කරන්න යන වැඩ කටයුතු ගැන. ඉතින් ආදරණීය දුවේ පුතේ මම Photoshop වල බේසික් නොලෙජ් එක ඔයාලට හොඳට දෙනවා. ඒ බේසික් නොලෙජ් එක හිමින් සැරේ අරගන්න මොකද අරගෙන ඔයාලට පුළුවන් ලොකු ගමනක් යන්න වෙනවා ආදරණීය පුතේ. අද අපි Photoshop interface එක හඳුනාගත්තොත් ඇත්තටම අපි ගත්තොත් එහෙම අපිට තියෙනවා tools panels, document window එක, ඊට පස්සේ option bar, control panel, menu bar panels. මෙන්න මේ ටික අවබෝධ කරගන්න ආදරණීය පුතේ. එහෙමනම් ඔබ සියලු දෙනාටම සුබ දවසක් වේවා.